දැන් මේකේ රොබෝ අතක් සම්බන්ධයෙන් තමයි තියෙන සිද්ධිය තියෙන්නේ. පොඩි පොඩි කෑලි වගේක් දාලා තියෙනවා. මේ ඒක මූවමන්ට්ස් අනුව එක එක මේ චලි සමීකරණයි F සමානයි ma ටෝ සමානයි IL5 ප්‍රස්ථාර දැනුමයි ඒව තමයි ඕනෙලා තියෙන්නේ මේ ගානේ. හොඳට කියවලා බලලා මේක ඇටැක් කරන්න බලන්න. දැන් මේකෙදි මේ 1 2 කියලා එහෙම සංදිත් තියෙනවනේ. ඒක හොඳට කියවලා බලන්න. හරිද? මේ පළවෙනි කොටස ගත්තට පස්සේ පළවෙනි කොටස කියන්නේ C කොටස කියලා කියන්නේ මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල. හරිද? දැන් මේ කෑල්ල ගත්තට පස්සේ ඒ කෑල්ලට මේ ඉහළ දිශාවට චලිතයක් සලකන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන මොන හරි මෙකැනිසම් එකක් ඉන්න මේ කෑල්ලෙන් උඩට යන සිද්ධියක් ගැන කතා කරන්නේ. හැබැයි ඒක උඩට යන එක විතරයි ගන්න කියලා කියන්නේ. උඩට යන්න ඕනේ. උඩට යන මේ තියෙන එක උඩට ගෙනියන්නයි ඕනේ. හරි. ඒ වගේ කතන්දරයක් තමයි මෙතන කියන්න හදන්නේ. එතකොට අර ඒ ආශ්‍රිතව ප්‍රස්තාරයක් තමයි අපිට දැන් දීලා තියෙන්නේ මේ ගානේ. හරිද? දැන් අපි ඒ කෑල්ල විතර කැහ යොමු කරාම හොඳටම ඇති. ඒතකොට එයාගේ ස්කන්ධය දීලා තියෙන මේ. ස්කන්ධය දීලා තියෙනවා. ඒතකොට අපිට දැන් තේරෙනවා මේක පළමු තත්පර දෙක තුලදී C කොටසේ තේරෙන්නේ. මේ පළමු තත්පර දෙක තුලදී C කොටසේ තේරෙන්නේ. එහෙනම් මේ වේගකාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් නම් දෙන්නේ විස්ථාපනය, කෝණික විස්ථාපනය. සෝරි මේ වර්ගඵලයෙන් දෙන්නේ විස්ථාපනය. මේ අනුක්‍රමණයෙන් දෙන්නේ මොකද්ද? මේ තේරණය රයිට්. ඒත් අපි බලමු එහෙනම් මේකේ තේරණ හොයාගන්න. ඉතින් අපිට පළවෙනි එකේම අනුක්‍රමණ ගත හැකි මේකේ මේ දශමයකනේ තියෙන්නේ. මේක දෙකනේ තියෙන්නේ. එහෙනම් මේ ග්‍රේඩියන්ට් එක කියලා. ඒතර තේරණ කීයද එහෙනම් එන්න ඕනේ එහෙනම් මේ දශමයක බෙදන්න තියෙන කාගෙන්ද එහෙනම්? දශමයක බෙදන්න තියෙන කාගෙන්ද? දෙකෙන්. රයිට්. ඔක තමයි තේරණයට එන්න ඕනේ මේ රයිට්. තවත් චුට්ටක් අවශ්‍ය නම් සුළු කරගන්න තමයි තියෙන්නේ අවශ්‍යතාවය අනුව. හරි. මේ දශමයක බෙදීම දෙක තමයි එන්න ඕනේ. ඒක උඹලට ඕන නම් ඒක සුළු කරගන්න පුළුවන් කැමති විදියට. රයිට්. උඩ යටද අපි 10න් වැඩි කරොත් එන්නේ මේක එක යට මේ 20 වගේ එන්නේ නිකන්. හරි. 0.5 වගේ ගත්තම එතකොට එන්න ඕනේ තේරණයට. 0.5 C මත ක්‍රියා කරන බලවන්නේ මොනවද කියලා අහනවා. රයිට්. එහි බර සීහි චලිතය සඳහා මෝටර මගින් යොදන බලය. ඒතර දැන් මෙතනදී මෙන්න මෙයා ගැන තමයි අපෙන් අහන්නේ. ඉතින් එයා මත මොන හරි උඩට යටට බල මොන හරි ඇති. අපි දැන් ඒක තමයි හැන්ඩල් කරන්න හදන්නේ. ඉතින් මේක උඩටන ගෙනියන්න හදන පළවෙනි තත්පර දෙක තුලදී මේ උඩට යන චලිතයක් සඳහා කියලා එන්න වේගය වැඩි වෙලා ඒකාකාර වේගෙන් ඊට පස්සේ මේ බ්‍රේක් එක ගහලා නවත්තලා තියෙනවා උඩට යන චලිතයේදී. ඉතින් උඩටන යන්න හදන ඉතින් මේ හරි අහන්න මුල් තත්පර දෙක තුලදී අහන්න. එන F සමානයි මේ දැම්ම නම් හරි. ඉතින් බල මොනවද තියෙන යාගේ mg එක තියෙනවා. 0.1 තියෙනවා. ඒ කියන්නේ නිව්ටන් එකයි. හරිද? ඊට පස්සේ මෝටරෙන් දෙන්න ඕනේ F එක තියෙන උඩට. ඉතින් අපෙන් අහන්නේ ඒ ආශ්‍රිත එකක්. යොදන්න ඕනේ බලය අහන්නේ. ඉතින් F සමානයි මේ දැම්ම නම් හරි. ඉතින් F සමානයි මේ දැම්ම නම් හරි උඩට. උඩට දැම්ම නම් හරි. එතකොට F ඍණ මේ 1 සමාන යාගේ ස්කන්ධ 0.1යි. අර වැඩි කිරීම කීයද අපට ආවේ 0.5. හරි 0.5. එතකොට මේක සුළු කරන්නයි තියෙන්නේ. එතකොට F සමාන 1.0.05ක් වගේ තමයි ආවේ නිව්ටන්. හරිද? ඒ වගේ දෙයක් තමයි එතන ආවේ. මුලින් බලමු උත්තර දෙක හරිද කියලා. 0.05 හරි 1.0.05 හරි. එහෙනම් අපිට දැනට ඒ ටික හරි ගියා. ඊළඟට බලමු තුන්වෙනි කොටස. දැන් තුන්වෙනි කොටස ගත්තොත් එහෙම මේ තුන්වෙනි කොටසේ තියෙන අවසාන තත්පර දෙක මන්දනක සීන් එකනේ තියෙන්නේ. එහෙනම් මන්දන සිද්ධියට දාලත් අපිට ඔය වගේම කැල්කියුලේෂන් එකක් තමයි දැන් දාන්න වෙන්නේ. අපිට ඉතින් ඔය වගේම සමානයෙන් මේ දැම්මා නම් හරි. හැබැයි උඩට තියෙන තර්ණය වගේ පල්ලෙහාට තියෙන තර්ණත් අපි හොයලා බලන්න ඕනේ. ඉතින් පහළට තියෙන තර්ණවලත් තියෙන තේ ස්ලෝප් එකමයි. රයිට්. ඒ ස්ලෝප් එකම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක 0.1යි මේක ඇවිල්ලා 2යිනේ තියෙන්නේ. ඒ ස්ලෝප් එක ඇවිල්ලා තියෙන්නේ 0.1යි 2යි. ඒතර මන්දනටත් තියෙනෙත් ඒකමයි. අර ඍණ ඇලයක් හින්දා උඩට තියෙන මන්දනේ. කවුරු එක්කෙනෙක් ඒතර තර්ණය ගැන ඇහුවොත් මේ ඒක මුලින්ම හොයන තර්ණ උඩට. උඩට තර්ණ කොහොම බෙදලා ගන්න මේ උඩට තියෙන තර්ණ එන්නේ ඍණ දශම මේ 0.5 තමයි එතකොට එන්න ඕනේ. හරි උඩට තියෙන තර්ණේ. ඒතර F සමානයෙන් අර වගේත් බල තියෙන ඔන්න උඩට F එක mg එක තියෙන නිව්ටන් එකයි. මේ පාර උඩට මන්දනයක් තමයි තියෙන්නේ. F සමානයෙන්ම උඩට දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. උඩට දැම්මත් අවුලක් නැහැ. එතකොට එන්නේ F ඍණ 1 සමාන m1 කියන්නේ 0.1 වැඩි කිරීම කීයද උඩට ආවිලා තියෙන තර්ණ ඍණ තියෙන මේ පාර හොඳේ. ධන නෙමෙයි තියෙන ඍණ මන්දනයනේ තියෙන්නේ. එන්නේ අඩු වෙනවා නම් පල්ලෙහාට දාන්න. 0.05 තමයි එතකොට තියෙන්නේ. එතකොට මේක සුළු කරාට පස්සේ අර එකෙන් අඩු වෙන්න ඕනේ මේ දොර වෙන්න ඕනේ මේ 0.995 තමයි එතකොට F ට එන්න ඕනේ. හරි F වැලියු එකට ඇවිල්ලා තියෙන්න ඕනේ ඒ වගේක්. දැන් බලමු මේ එහෙම සිද්ධියක් මෙතන වෙනවද කියලා උත්තරේට. රයිට්. එතකොට ඒ වගේ දෙයලා තියෙන බව හරි. මේකට තියෙන ගොඩ ඒක ඇවිල්ලා තියෙන්නේ. රයිට්. අපිට තව තියෙනවා ඒ කියන්නේ බලමු එහෙනම් තව මොනවද තියෙන්නේ කියලා. හරි දැන් ඒක හතරවෙනි කොටස තමයි අපි දැන් ඉන්න හදන්නේ. හතරවෙනි කොටස. නිකන් මෙන්න මේ මෙයාගේ චලිතමය දැන් C කොටසේ චලිතමය තාම අපි යන්නේ මේ ගානේ. මෝටරය මගින් C මතයේ දිය හැකි උපරිම බලයේ විශාලත්වය. උපරිම බලයේ විශාලත්වය කියලා දීලා තියෙන 1.2 කියලා. ඒ කියන්නේ උපරිම තෝරණයක් ගත හැකි ඒ වගේ දෙයක් දෙනවා. පට්ට තෝරණයක් ගත හැකි එතකොට කලින් එකට වඩා ඒ වගේ දෙයක් තමයි මෙතන කියන්න හදන්නේ.
ඉතින් C කොටස නිශ්චලයෙන් පටන් ගෙන 0.5ක් තිස්සේ උපරිම බලය යටතේ ඉහළට ගමන් කළොත් ඉතින් අපි දාන්න පුළුවන් උපරිම බලය දාමු. දාලා උපරිම තවරණ ගමු. ඉතින් උපරිම තවරණ ගත්තොත් උපරිම මේ යන්න පුළුවන් දුර ගත හැකි ඉහළට. ඉතින් ඔයාලට අර ගෙස් එක ගන්න හොඳට නිකන්. මේ මේක කියන්නේ මෙහිමයි කියලා. ඉතින් මෙතන නිව්ටන් එකක් තියෙනවා. මේ පැත්තට දෙන්න පුළුවන් බලය 1.2යි. රයිට්. ඉතින් අපි බලමු දැන් මේක මේ ඉහළටනේ යන්නේ. හරිද? ඒතර ඉහළට තමයි බලය දෙන්න ඕනේ. F සමාන ma දාමු උඩට දැන්. F සමාන ma උඩට දාමු. F සමාන ma උඩට දාමු. උඩට දැම්මොත් තේන්න ඕනේ දැන් මෙතන 1.2 තමයි ආගේ තියෙන්නේ. 1.2 අඩු කිරීම 1 සමාන 0.1 වැඩි කිරීම a. ඒතර දැන් මේක සුළු කරාට පස්සේ එන්නේ 2යි නේද? ඒ වෙලාවේ දෙකක තවරණයක් තියෙන මේ පාර. ඒ වෙලාවේ 2යි. ඉතින් අපිට චලි සමීකරණයක් දාන්න නම් මේක නිශ්චල දාන්න පටන් ගන්න යන්න පුළුවන් උපරිම එක නහන්න. එතකොට u දන්නවා. මේ a දන්නවා. අපිට t දීලා තියෙනවා 0.5යි කියලා. t දන්නවා. අපිට s එකක් ඕනේ. එතකොට us t තියෙන s සමාන u ට භාගය t වර්ගය දැම්මම හරි. n s සමාන u t දන්න භාගය t වර්ගය දැම්මම හරි. උඩට දිශාවල් ඒවා ලියන්න ටක් ගාලා හරි. u වලගේ බිඳුවයි නිශ්චල දාන්න පටන් ගන්න භාගය ලියුවා මෙයාට 2 ආවා t වල වර්ගය t ට 0.5යි 0.5 වර්ගය දැම්මම හරි. රයිට්. එතකොට එනවා ඉහළට ගිය දුර කීයද කියලා 1.4ක් තමයි නැත්නම් 0.25 කියලා ලියුවනම් හරි. 1.4 හෝ 0.25 වගේ එකක්. හරිනේ. 0.25 තමයි එලා තියෙන්නේ ගොඩ නියමයි. දැන් ඒකත් හරි. දැන් බලමු ඊළඟට. දැන් B කොටස බලන්න මොකද්ද මේකේ තියෙන්නේ කියලා. B කොටසේ නම් භ්‍රමණ වගේ සීනක් තමයි දාන්න හදලා තියෙන්නේ. භ්‍රමණ වගේ සිද්ධිය. රයිට්. C සංදිය වටා තමයි මේ අර ඔය තියෙන 2 කියන සංදිය තියෙන. ඒක වටේ කැරගෙන සීනක් තමයි ගන්න හදලා තියෙන්නේ. රයිට්. දැන් ඒකට දාලා එහෙනම් ඔය ටෝ සමානයි I ඇල්ෆා. ඊට පස්සේ ඔය දැන් ඔමේගා t ප්‍රස්ථාරයකුත් තියෙනවනේ. ඔමේගා t ප්‍රස්ථාරක වර්ගඵලයෙන් දෙන්නේ කවුද? තර්ණය කියන්නේ කවුද? ඒ පොඩක් ගන්න ඕන ටක් ගාලා. හරිද? අපි දැන් ඕනලා තියෙන මෙන්න මේක වටා කරගෙන සිද්ධිය කියන තමයි ඇනලයිස් කරන්න දැන්. මේ ප්‍රස්ථාරයකුත් තියෙන ඔමේගා t. හරි මේ අනුක්‍රමණ වලින් දෙන්නේ මොනවද දැන්? vt ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් දෙන්නේ ඒ වගේ. ඒතර ඔමේගා t ප්‍රස්ථාරයකින් අනුක්‍රමණය දෙන්නේ ඇල්ෆා එක. තර්ණය තමයි දෙන්නේ. වර්ගඵලයෙන් දෙන්නේ මේකේ විස්ථාපනය වගේ. මේක වර්ගඵලයෙන් දෙන්නේ මේ මුළු කෝණික විස්ථාපනය. ඒ අවශ්‍ය වුණොත් බලමු. රයිට්. ඉතින් මෙන්න මේ සංදියෙන් තමයි යා කැරගෙන එකක් සම්බන්ධයෙන් දැන් අපි ගේම ගහන්න හදන්නේ. රයිට්. ඉතින් යා කියලා තියෙන B හා C කොටස් ඒක වටා තියෙන I එක දීලා මේ I එක දීලා. ඉතින් මේ වලින් ඇල්ෆා ඕන නම් හොයාගන්නත් පුළුවන් මේ graph එක ඇසුරින්. හරිද? ඉතින් අපෙන් අහන මොනවද කියලා බලමු දැන්. දැන් අපිට කියලා තියෙනවා පළමු තප්පර 43 කියලා කියන්නේ මෙන්න මේ තප්පර 43 B මගේ හදන විවර්තය නම් ටෝ එක අහලා තියෙනවා. ටෝ සමාන කාට එන I ඇල්ෆාට. හරි මේ ටෝ එක අහලා තියෙනවා. එතන ටෝ සමාන අපිට දාන්න තියෙන I ඇල්ෆා එක. එහෙනම් I එක ගෙඩි පිටින්ම දීලා තියෙන 0.1යි කියලා. 0.1 දැම්මා. ඉතින් අපිට ඇල්ෆා නැතු උත්තරේ ගන්න බැරුව වෙනවා. අපිට ඕනේ අපෙන් අහලා තියෙනවා විවර්තනය අහලා තියෙන්නේ. එහෙනම් අපි හොයන්න ඕනේ පළමු තප්පර 43 තියෙන එකනාගේ ඇල්ෆා එක. ඇල්ෆා කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ඉතින් අපි පැත්තකින් මුලින්ම ලියලා ගමු ඇල්ෆා කියන්නේ කවුද කියලා. එහෙනම් ඇල්ෆාට එන්න ඕනේ 0.5 බෙදීම මේ රයිට් බෙදීම 4. රයිට් 0.5 බෙදීම 4 තමයි එතනින් එන්න ඕනේ. ඒක තමයි විවර්තනය එන්න ඕනේ. එහෙනම් 0.5 බෙදීම 4 තමයි එතන ඇවිල්ලා තියෙන්නේ. ඒක සුළු කරගන්න තමයි තියෙන්නේ. මේ ටෝ එක හොයාගන්න ඕනේ. පොඩි ටෝ එකක් තමයි ඕනලා තියෙන්නේ. ඒතකොට මේක හැටියට. ඒතකොට දශම මේ 0.05 බෙදන්න තියෙන කීයද 4ෙන් තමයි තියෙන්නේ. ඔන්නෝක සුළු කරලා උත්තරේ ගන්න තමයි තියෙන්නේ. එතකොට එනවා 0.1යි මේ 2යි 5 වගේ එනවා. හරිද? එතකොට පළවෙනි එකේ එක ඊට පස්සේ තුන්වෙනි රූපේ වෙන්න ඇති පෙර තප්පර 8ක්. තප්පර 8ක් කාලෙදී B හි කෝණ විස්ථාපනය. කෝණ විස්ථාපනය අහන්නේ මේ තප්පර 8ේදීම. ඉතින් මේක වර්ගඵලය හෙව්වනම් හරිනේ. මම ටිකකට කලින් කියවනේ එහෙනම් භාගය වැඩි කිරීම මේ දුරට එන්නේ 8. 8 වැඩි කිරීම මේ උසට තියෙන 0.5. 0.5යි. එතකොට මෙයයි මෙයයි සුළු කරාම 4ක් එනවා. 2ක් එනවා එකේ. හරිද? මේ ටික වැඩි කරාම පස්සේ 2යි එන්නේ. එහෙනම් කෝණික විස්ථාපන 2යි රේඩියන්. රේඩියන් කියලා ලියන්න. හරිද? ඒක වැදගත්. 2යි රේඩියන් තමයි එතකොට එන්න ඕනේ. රයිට්. දැන් අපි හදපු දේවල් බලමු කොහොමද කියලා ෂේප් එක ඇවිල්ලා තියෙනවද කියලා දැන් නිකන්. හරිනේ 0.01 2යි 5 2යි රේඩියන් උත් ආවා. රයිට් ඒක ඇල්ලත් හරි. දැන් අපිට කියන මෝටරය මගින් යෙදිය හැකි උපරිම විවර්තය දීලා තියෙනවා. උපරිම විවර්තය දුන කියන්නේ උපරිම තවරණයක් ගන්න පුළුවන් කියලා කියන්නේ. නම් නිශ්චලතාවයේ සිට කියන්නේ මෙන්න මෙයාගේ බිඳුවෙන් පටන් අරන් යන සීනක් කියන්නේ. පටන් එන 3.2 කෝණ විස්ථාපනයකින් පසු නැවත නිශ්චලතාවයට පත් වීමට බීට ගත වන අවම කාලය තමයි අහන්නේ. අවම කියන වචනේත් වැදගත් මේක. ඉතින් අපි උපකල්පනය කරමු මේ රයිට් ඒ කියන්නේ යන්න පුළුවන් උපරිම තවරණයෙන් ගිහලා ඊට පස්සේ බ්‍රේක් එකක් වගේ ගහලා අවම විදිහට එනවා කිලෝ වගේ.
වෙන කරන්න දෙයක් නැහැ නේ. අපිට මෙයාගේ ඇල්ෆා දන්නේ නැහැ කීයද කියලා. මේ සම්පූර්ණ මේ කෝණ විස්ථාපනය තමයි ඔය දීලා තියෙන 3.2 කියලා. හරිද? මේ සම්පූර්ණ කෝණය මම මේ ඔමේගා ටී ප්‍රස්ථාරය මේ නිකන් ඇන්දි. ඒකට අදාළව තමයි අපිට ගෙස් එක ගන්න දෙන්නේ. උපරිම විතර ගිහිල්ලා උපරිම විතර බ්‍රේක් එක ගහන්න ඕනේ. උපරිම තවරණයෙන් ගිහිල්ලා අර ගන්න පුළුවන් උපරිම වේගයක් ගත්තා නම් දුන්නා නම් අපිට එහෙම ගන්න දෙයි. උපරිම වේගයක් දුන්නා නම් ඒක දාලා මෙහෙම ගාලා මෙහෙම හදන්න තිබ්බා. ඉතින් එහෙම පේන්නේ නැහැනේ උපරිම වේගය මොකද්ද කියලා. එහෙනම් එහෙම එකක් නැත්තම් ඒ කියන්නේ අපිට යන්න පුළුවන් උපරිම විදිහට ගිහිල්ලා ඊට පස්සේ බ්‍රේක් එක ගහන උපරිම විදිහට. අර වගේ සීමාවක් නැහැ. සමහර කේවල තියෙන ඔය මේ යන්න උපරිම වේගයක් තියෙන. ඒක පන්නන්න බෑ. එහෙන් දෙයට ඒ වේගෙන් ගිහිල්ලා ඊට පස්සේ අසිත දාන්න පුළුවන් උපරිම බ්‍රේක් එක ගහලා නවත්ත. ඒතර තමයි අර අවම කාලයක් යන්නේ. අවම කාලයක් යන්නේ මේ විදිහට. ඔයගොල්ලෝ ඒ විදිහට ඇසිරෙන්නේ නැත්නම් දැන් මේ උපරිම මේ තවරණ නැතුව අර වෙනින් තවරණෙන් දැන් උපරිම තවරණෙන් යනකොට වෙනින් තවරණෙන් ගියොත් එimhe වැඩි කාලයක් යනවා. ඒ වර්ගඵලය යන වැඩි කාලයක් යනවා. අර උපරිම කියන්නේ අවම කාලෙන් යනවනේ යන බල උපරිම තවරණෙන් යන උපරිම බ්‍රේක් එක ගහන්නත් ඕනේ. මැක්සිමම් වැලියු එක ගත්තොත් ස්පීඩ් එකකින් ගත්තත් කමන්නේ. එකකින් යන්නත් ඕනේ. ගානට අර උපරිම තවරණේ උපරිම මන්දනේ උපරිම වේගෙන් යන්න ඕනේ. මේක ඉතින් එහෙම එකක් කියලා නෑ. ඉතින් මේ වගේ ගිහිල්ලා ගහනවා ඉතින්. ඉතින් අපි ඒකට ගැලපෙන්න ගන්න ඕනේ. ඒතර ඒ වගේ වෙලාවලදී මේක දැන් ටෝ එක සමාන ඕනම පැත්තකට මේක ඉතින් අපි එහෙම ගමු ඉතින් වෙන මොනවා කරන්නද? ටෝ එක එකයි කියලා කියන්නේ නම් දෙපැත්තටම එකම සීන් එක තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ඇල්ෆත් එකයි රින ඇල්ෆත් එකයි. නිකන් මන්දනෙත් එකයි මෙයත් එකයි වගේ. හරිද? ඒකෙන් ගේම ගහන්නේ දැන් හරිද? ටෝ සමාන අපි ඉතින් අයි ඇල්ෆා දාලා ගාන හදලා දාමු. රයිට්? ඉතින් ටෝ සමාන අයි ඇල්ෆා දැම්මොත් දැන් ටෝ කීයටද එහෙනම් එන්න ඕනේ නේ. ටෝ සමාන අයි ඇල්ෆා දැම්මොත් දැන් දීලා තියෙනවනේ ටෝ එක මේ ගන්න පුළුවන් 0.0යි. රයිට්? 0.2 තියෙනවා සමානයි. මේක අයි එක දීලා තියෙන 0.1 කියලා. 0.1යි ඇල්ෆා. එහෙනම් ඇල්ෆාට එන්න ඕනේ කීයද එහෙනම් මේක සුළු කරාම මේ 0.2යි එන්නේ. එහෙනම් 0.2ක ඇල්ෆා එකක් ඉන්නවා මේ ගන්න පුළුවන් විදිය. හරිද? එතකොට දැන් අර මේක සම්මිතික වගේ තියෙන්නේ. ඒ කියන්නේ මේක අපිට පුළුවන් රයිට් ගත වෙච්ච කාලය තමයි අපෙන් අහන්නේ. රයිට්? එතකොට මේක 3.2 දැන් සම්පූර්ණ කරන 3.2. එන මේ කාර්යයක් යන්න වෙන්නේ 1.6යි යාගේ කෝණික විස්ථාපනේ. හරිද? 1.6ක් යන්නේ එහෙනම්. රයිට්? 1.6ක් යන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙහෙම ගත්තොත් එහෙම මේ මෙහෙමයි තියෙන්නේ. ගන්න ඇල්ෆාත් එකයි මේක රින ඇල්ෆාත් එකයි. ඇල්ෆාට නම් අපිට ආව දැන් 0.2යි කියලා. ඉතින් අපි half එකට හොයලා ගන්නත් පුළුවන්. තව වෙන ටෙක්නික්ස් උත් තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ t එක හොයාගත්තා නම් හරි. එහෙනම් අපි චලි සමීකරණ දාන්නත් පුළුවන්. නැත්නම් ඔය ප්‍රස්ථාරයක් ගහලා විස්තර කිරීමක් කළා ගන්නත් පුළුවන්. එතකොට ඒකේ මේ එහෙම ප්‍රස්ථාරයක් ඇසුරෙන් ගන්න පුළුවන්. නැත්නම් s සමාන u ට දෙන භාගය t වර්ගය මේකට තියෙන මොකද? θ සමාන ඔමේගා නෝට් t දන මේ භාගයයි ඇල්ෆා t වර්ගය දාන්නත් පුළුවන්. එතකොට නිශ්චල දායන පටන් ගන්න දාන භාගයයි ඒට ආවේ අර 0.2 මේ t වර්ගය තමයි අපි දැන් දන්නේ නැත්තේ. ඉතින් හැබැයි කෝණයට එන්න ඕනේ 1.6. 1.6 ෆුල් එකනේ දැන් 3.2. එන එක වර්ගඵලයකට එන්න ඕනේ මේ කැලට එන්න ඕනේ මේ 1.6. තව විදි තියෙන හදන්න පුළුවන්. තව වෙනත් ටෙක්නික්ස් වලින් උත් ගහත් හැකියි. රයිට්? තව වැඩ කැලි දාලා ඔක මෙව කර ගන්න පුළුවන් අපිට හැකියාවකුත් තියෙනවා. මේ වෙන විදිහත් තියෙනවා. රයිට්? ඉතින් මේක මෙහෙම හදලා දාමු දැන්. ඉතින් මේක මෙයි සුළු කරාට පස්සේ දැන් 1.6 නේ තියෙන්නේ මෙතන දැන්. ඒතර මෙයා දශම ස්ථානත් එක්ක ගත්තාම පස්සේ මෙයි කැපිලා ගියාම 0.1යි 0.1න් බෙදුවම පස්සේ 16ක් වෙනවා. 16 සමානයි t වර්ගය එන t සමානයි 4ක් එන්නේ. t සමානයි 4ක් එන්නේ. හරිද? චලි සමීකරණ දාලා ගන්න තියෙන ඔන්නෝ වගේ. ඉතින් මේක half එකකට 1.6යි. බ්‍රේක් එක ගාලත් 1.6යි. එකම ඇල්ෆා තියෙන එකම මෙව එක තියෙන එකම ස්ලෝප් එක තියෙන. එහෙනම් මේ කාලේ t ම තමයි තියෙන දෙකේම. එහෙමයි මම ගත්තේ ඉතින්. ඒතර 2යි t උත්තරට එන්න ඕනේ. එහෙනම් තප්පර 8ක් යද්දි වැඩි ගොඩ දාගත්ත හැකි වෙන. 8ක් වගේ තමයි යන්න ඕනේ එහෙනම්. රයිට්? ඊළඟට බලමු මේක. දැන් ඒ කොටස එක සංදියට නිදාසේ භ්‍රමණ කියන්නේ නිදාසේ භ්‍රමණ වෙන්න පුළුවන් කියලා කියනවා. හරි. එක කොටසකුත් තියෙනවා. මෙන්න මෙතන කැලලක් ගැන කතාන්දරය යන්නේ. මෙන්න මෙතන එක ගැන කතාන්දරය යන්නේ. හරි. මොනවද බලමු චෙක් කරන්න. B නිශ්චලතාවයෙන් පටන් ගෙන. කියන්නේ මුකුත් හෙල්ලෙන්නේ නැහැ කියලා කියන්නේ. දෙක සංදියට දක්ෂිණාර්ධ කැරගෙනවලු. හරි. B සංදිය කියලා කිව්වම දැන් මෙන්න මෙතන ඉන්න එක්කෙනා කැරගෙනවලු දක්ෂිණාර්ධ. හරි. දක්ෂිණාර්ධ කැරකුණා කියලා තුන් මොන හරි පැත්තකට ඔන්නෝම කැරකුණා කියලා තුන් දක්ෂිණාර්ධ මොන හරි ක්‍රමයකින්. එතකොට කෝණික ගමත සංසිතිය අනුව කට්ටියක් දක්ෂිණාර්ධ කරගෙන අනිත් එක අනිත් පැත්තට කරගෙන ඕන. අනිත් එක අනිත් පැත්තට යනවා. ඒකට හේතුවයි මේක දැන් නිශ්චලතාවය හෙල්ලෙන්නේ නැතුවනේ තියෙන්නේ. හරිද? නිශ්චලතාවයෙන් පටන් ගෙන තමයි මේ සිස්ටම දැන් අපි කියනවා සිස්ටම් එක හෙල්ලෙන්නේ නැහැ කියලා. ඔහොම තියෙනවා අර දඬු ටික. ඉතින් එක කෑල්ලක් දක්ෂිණාර්ධ කරගෙනනකොට අනිත් එක වාමාර්ධ කරගෙන ගන්නවා. ඒ පෙරගම්මදාය පසුගම්මදාය බිඳුවේනේ නම් ඒ කියන්නේ සෝරි පෙරගම්මදාය බිඳුවේනේ නම් පසුගම්මදාය බිඳුවක් වෙනවනේ කෝණික. ඉතින් කෑල්ලක් මේ පැත්තට කරගෙන අනිත් කෑල්ල අනිත් පැත්තට කරගෙන යනවනේ බිඳුවක් කරගන්න. හරිද? ඉතින් මේක එක කෑල්ලක් දක්ෂිණාර්ධ කරගෙන නම් අනිත් කෑල්ල වාමාර්ධ කරගෙන ඉවර. එහෙනම් මේ භ්‍රමණය වෙන කුමන දිශාවට ඉල්ලා අහන හේතුත් අහන. එතකොට ඔයාලට ඇඟවලට ලියන්න තියෙන පළවෙනි පාර අර දක්ෂිණාර්ධ කරගෙන නම් මෙයා වාමාර්ධ කරකි. හේතුව තමයි මේ සඵල විවෘතයක් නැති බැවින් මේ ගමත සංස්ථිති මේ කෝණික ගමත සංස්ථිතිය අනුව මේ රෙඩ් පෙර ගමත බිඳුවක් වෙන නිසා පසු ගමත බිඳුවක් විය යුතුයි. එම නිසා අර
දක්ෂිණාවර්ත ඇති වෙන ගම්මිතාවට ගැලපෙන්න මේ අර වාමාර්ථ සිද්ධියෙන් අර බිඳුවක් කරගන්න පුළුවන් කියන වගේ අදහසක් දුරන වැඩේ හරි. ඒක ගලපලා ලියන්න තමයි තියෙන්නේ. ඒක මම අර කටුවට නිකන් කිව්වේ. දැන් මේකෙල් තියෙන ඒ වාමාර්ථ බ්‍රහ්ම නෙවෙයි. හරිනේ. මේ කෝණික මෙන්න මේ වර්ඩ් එක තිබ්බනම් වැඩේ හරි. කෝණික ගමත සංසිතිය මේ කෝණික ගමත හොනේ කෝණික හරි. කෝණික ගමත සංසිති මූලධර්මයට අනුව කියලා දස දුන්නු මෙයා සැටිස් වගේ. තා වැඩිපුර වාක්‍ය ඕනේ නැති ගානක් තියෙන්නේ. ඉතින් මේක චලිත ප්‍රස්ථාර ටෝ සමානයි i alpha ඊළඟට මේ උපරිම මෙව්ව සිද්ධිය ඒවා දැනෙන උපරිම මෙව්වල කොහොමම යන්න ඕනේ කියන ඒවා රයිට් ඔය පොඩක් දැනෙන්න තව ඒ අර ඒවා වැදගත් වෙනවා චලිත සමීකරණ ප්‍රස්ථාර අනුක්‍රමණය වර්ගඵලයෙන් දෙන්නේ කවුද මේ ඒ වගේ දේවල් තමයි මේ ගානෙන් චෙක් කරලා තියෙන්නේ පොඩ්ඩක් ඔය හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඕනේ ඉතින් හරිද ඔක තමයි ඔක තියෙන සිද්ධිය